අපි යන්න කියලා හිතුවේ දැන්. මේ ඉන්නේ කවුද? දිල්ෂාන්. මේක නම් යන්නත් ඕනේ මේව තමයි ටවුන් වෙන්නේ. We watch the sun go down over the same old town like so many times before. We look at the same old. Good morning. අපි ඊයේ ඉතින් කාලා කරලා එහෙම නිදාගත්තා. හොඳට නිින්ද ගියා මාන්සලා හිටියේ. ඒතර ඔයගොල්ලන්ට මම කිව්වා මේ අපි ඉන්න තැන ඒ ඉන්න ගෙදරට ඉස්සරහා තමයි මානිගල තියෙන්නේ. එදින මානිගල. අපි අද ඒකට නගින්න හිතාගෙන ඉන්නේ දැන්. එතකොට අපි උදේ කෑවා. උදේම 7 මාරනකොට කැම ටිකක් ආවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න හිතාගෙන ඉන්නේ. මෙතන මේ බංගලෝවේ තියෙන මුඛ්‍ය සත්‍යය. ටීවී එකක් තියෙනවා. වැඩ කරනවා. ගොඩක් ඇඟවල ටීවී තියෙන ලස්සනට. එතකොට මෙතන එක කාමරයක්. මේකේ ෆෑන් එකක් තියෙනවා උඩ. ඊට අමතරව මෙතන තියෙනවා මේ කොෆි මැෂින් එකක්. එතකොට මෙතන බාත්රූම්ස් තුනක් තියෙනවා මේ බංගලෝ එකේ. හොට් පොට් එකක් තියෙනවා. මේක රූම් එක තියෙන එක. ඊට පස්සේ ගත්තොත් එහෙම අර මේ තව රූම් එකක්. මේක සිංගල් බෙඩ් එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ හම්බ වෙනවා තව රූම් එකක්. දැන් නම් පිස්සන් කුටුව වගේ තියෙන්නේ. මේක ටිකක් ලොකුයි. මේක තමයි මම ඉන්නේ. අතන මේකත් දැන් පිස්සන් කොටුවක් වගේ වෙලා තියෙනවා. මේ දිහානේ වොෂ්රූම් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ඩයිනින් රූම් එක. කිප්පිකන් කෝප ඔක්කොම තියෙනවා. තව වෙනවා ගන්න කෝප් එක ඔක්කොම ටිකක් තියෙනවා. එදිනම් වොෂ්රූම් එක. ඉතින් හොඳටම තියෙනවා. ඔන්න නැති. හොඳටම තියෙනවා මේ වොෂ්රූම්ස් ඔක්කොම ක්ලීන්. ඊට පස්සේ ෆ්‍රිජ් එක තියෙනවා. දැන් අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනට ගියත් එහෙම මෙතන තියෙනවා oven එක මයික්‍රෝවේව් එකේ නගලා කරනවා. ඒකට අපිට මේ හීට් කරගන්න ඕන නම් වතුර උඩු කරගන්න ඕන නම් ඒවත් තියෙනවා වෙනම වලන් ඔක්කොම ටික තියෙනවා අපිට ඕන නම් ඒවා ගෙනල්ලා කෑම ගෙනල්ලා හදාගන්න පුළුවන්. මේ ඔක්කොම වාසි තියෙනවා. ඊට අමතරව නැත්නම් ඒකට අපි ගෙනල්ලා දුන්නොත් ඒවත් හදලා දෙනවා. මානිගල තමයි යන්න හදාගෙන ඉන්නේ. දැන් අපි ඔක්කොම දැස් තිනවා. දැන් එළියට බයින්න හදන්නේ. අපි මෙතනින් යාට විස්තර ටිකක් කියාගෙන යන්න. නියමයි ඉතින්. වෙයින් අපේ ආරක්ෂකයා. එයාට නම් කීයක්වත් දෙන්න ඕන නැහැ කෑම විතරයි දෙන්න ඕන. දැන් අපි යන්න හදන්නේ දැන්. අපි ලෑස්තිලා ඉන්නේ. අපිට එනවා අංකල් කෙනෙක් පොඩි සපෝට් එකකට. ඇත්ත එක තමයි අපි යන්නේ. ගිහිල්ලා ගොඩක් ලස්සන තැන් තියෙනවා ගෝ එතන බලන්න. මාමගේ නම මොකද්ද? මම තිලකරත්න. තිලකරත්න. අපි මේ පාරෙන් යන්න තින්නේ. දැන් මෙයාත් යනවා දිගටම අපිත් එක්ක ආඩේ. කොයින්ද අපි යන්නේ? මෙතනින් උඩ. එතකොට ඒ මානිගලට එන්න තව පාරවල් තියෙනවා? නෑ. තියෙන ෆොරස්ට් එකේ ඔෆිස් එක ළඟින් උඩට පාර. ආයෙත් ප්‍රධාන පාර මේක. ප්‍රධාන පාර. ගොඩක් කට්ටියනේ මේක ඉන්නේ. ඔව් මේකේ තමයි යන්නේ. එතකොට සිය මේ ගමේ කොච්චර පවුල් ඉන්නවද? පවුල් 40ක්. 40ක් විතර. කලින් හිටිය පවුල් 80ක් විතර. හා. මොකද යන්නේ හේතුව? ඔය කියන්නේ පවුල් 80ක් විතර හිටියනේ? දැන් පවුල් 80ක් ඉස්සර හිටියා. හිටියා. දැන් 40ක් විතර ඉන්නේ. 40ක්. මොකද විවිධ ප්‍රදේශවල ගොවිතැන් සඳහා ඉඩම් අරගෙන ගිහිල්ලා. ගිහිල්ලානේ. මොකද මේ ඉතින් හරි පහසුකම් අඩුයිනේ. එතකොට මේ පැත්ත කවුද බාර වෙන්න කියන්නේ? වෙයිල මොකද්ද ප්‍රදේශය කියන්නේ ප්‍රාදේශ සභාවද
පාදි සභාව. පාදි සභාව. ගග්ගල පාදි සභාව. දෙදලා බුදිය ගන්න. පොඩ්ඩක් මේ පෙට්‍රල් තමයි නම. අපේ කට්ටිය ඇවිදින්නේ නැහැ සී. වාහන තියෙන ඕල ගිහිල්ලා. දැන් හොරු වෙලා ඉන්නේ. ඒක මේකට අල්ලන්න එපා. ඒතර මේක රක්ෂිතයන්නේ. ඒතර මේකේ මොකුත් දෙන සත්තු. සත්තු ඉන්න සෑ. එහෙමයි. ඔව්. අලිය යටින් අලිත් ඉන්න මේ දවස්වල අලිත් ඇවිත් යනවා උන් යන්දිලා ඉන්න. කොටි කොටි ඉන්නනේ. ඊයෝ. දැන් අපි ආර යන්නේ කඳුරටනේ. මේ ගමේ සෝන් භූමිනේ. පොඩ්ඩක් ඇතුළට යන්න. මේකට කවුරු මේ රාජ්‍ය අනුග්‍රහය මුකුත් හදලා එහෙම නැහැ නේ. ඡන්ද ගන්න කාලේට එනවා කට්ටිය මේ. ඡන්ද ගන්න කාලේට එනවා. මොකද සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ආණ්ඩුවෙන් රජයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ ප්‍රදේශෙට. ඔව්. මේ ප්‍රදේශෙට ඉතින් මේ වගා කටයුතු සඳහා තමයි මිනිස්සු මේ ඉඩම් ඔක්කොම අත්පත් කරගත්තානේ. ඔව්. කියන්නේ මේ වන් රක්ෂණ තපත. සංස්කෘතිය ගත්තානේ. ඔව්. ඒ ඉඩම් සාමාන්‍ය කොටසක් ඒ කාලේ ඉඳන්ම ඉල්ලීම් කරා මේ නිදාස් කරලා දෙන්න කියලා. ඔව්. උනාට ඒක කෙරෙන්නේ නැහැ. ආ එහෙමයි. දැන් ඔය මේ මොනවද? ඒ අලියා. ඔන්න අලිය ගිහලා ඉන්නේ. මේ සාමාන්‍ය සතියක් වැඩි. සති රෙඩි. සති එකක් විතර වෙනවා. සතියක්. ඉවත් විශ්වාස ගන්නනේ අලි නැහැ කියලා හිතනවනේ. ඔව්. නෑ නෑ මම නම් සාමාන්‍ය දන්නවා ඉන්නවා කියලා. අර වෙලා දැන් ගොඩක් අඩුයි මේ පැත්තේ. දවස් දෙකකට වැඩිය දෙන්නේ නැහැ. එහෙමයි නේ. දැන් ගොඩක් කලින් නම් ආවා මේ රංචු පිටින් ඇවිත් හිටියා. ඔව්. කොහොම හරි ඕන් දැන් එන්නේ නැහැ. ඒ කියන්නේ බඳ වෙලා කියලාද නැත්තම්? නෑ නෑ ඕන් මෙහෙ එන්න දුෂ්කර හින්දා ගන්න. ආ. බොහොම අඩුයි දැන් එන්නේ. අඩුයි. කට්ටිය මොකද? ආතල් එක. ආතල් එක නම් සුපිරි. පොඩ කාලයකට පස්සේ මේ වගේ ඇවිදින්න හම්බ වෙන්නේ. හොඳ විස්තරයක් මේ මාළිගලට අපි යන්න හිතපු ගමන නෙමෙයි නමුත් මේ අංකල්ගේ මේ යාගේ පුතා ඉන්දික තමයි අපිට කිව්වේ යන්න කියලා. අපි යන්නේ මේ විතරට. ගොඩක් දෙනෙක් කොයි දිනම ගල තමයි නගින්නේ වේලේ. ඒ නගින්නේ මේ පාරේ කොච්චර තියනවද? කිලෝමීටර් 3ක් විතර. 3. පවුල්? පවුල් දැන් ඉන්නේ 2යි. දැන් ඒත් පරිංචි නැහැ. හා. වරින් වර ගිහිල්ලා එනවා. ඉස්සර කීයක් විතර ඉරියද පවුල්? පවුල් 8ක් විතර හිටියා. 8ක් විතර. මේක නම් යන්නත් ඕනේ මේව තමයි ටවුන් එක නේ. දැන් ඒ අය ඔක්කොම වගේ මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා තින්නේ. මේ පරිංචි. ආ. ඔය මේ වල්ලාලින්ගෙන් කරදර වුණ කාලයක්. ආ. අලි ගම් ඇදිලා මිනිසුන් හිරියර කළා වගා ඉන්නසලා. දැන් මේ උඩ වගා කරනවද කවුරු නැහැ? නෑ. පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවා. මහන්සි ගොඩක් උඩට ආවා. මොකෝ කට්ටියට? පරිමකින් තව යන්නත් තියෙනවනේ සෑහෙනලු. නෑ යන්න තියෙන සාමාන්‍යදී. තාම පොඩ්ඩ වෙලානේ අපි ආවේ. 100 ඉන්නවනේ මේකේ සත්තු. මොකුන්ද දැකලා තියෙන S2 ගෙන් ගොඩක්. S2 ගෙන් දැකලා තියෙන ගෝවණ දැකලා තියෙනවා. ආ. වැලිමුවා. ආ. ඌරා. ආ. ඊළඟට අලි රාත්‍රී කාලේ ඉත්තෑවා, අබල්ලෑවා. ආ. නීමින්න. උන් රාත්‍රී කාලේ ඉන්න. තර කොටි අලි. කොටි දැකලා තියෙන ඒත් රාත්‍රී කාලේදී. ආ. අලි. අලි නම් ඉන්න බල කාලෙත් දකින්නවා.
ආ දැකලා තියෙනවා. ඔව්. දැන් කොච්චර කාලෙට වගේ ඉස්සෙල්ලා අන්තිමට දැක්කේ? අන්තිමට දැක්ක දැන් ගිය අවුරුද්දේ ආ 21. දැන් මේ 22ත් ඔය ඇවිල්ලා තියෙන දැක්කේ නෑ හැබැයි. දැක්කේ නෑ. 21 කොහේ හරි යනකොටත් දැක්කේ? මේ කැලේ මේ පාරේ යද්දි. ආ එහෙම. ගම දැන් ඔයගොල්ලන් ගම්මානට අවුලක් කියලා නැහැ නලින්ගේ. නෑ නෑ අපේ ගම්මානට මේ උඩ ගම්මානට තමයි උනේ නේ. අපේ ගම්මානට වගා වලට එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද වගා කන්න අවසන් වෙනකොට තමයි උන් අලි ගමට එන්නේ. ඔව්. අයිතේ තා ඔයගොල්ලන් ඔය එන පාර හොඳට හදලා තිබ්බනම් තව වටිනවනේ. වටිනවා. දැන් මේක අවුරුද්දකට එක වතාවක් නඩත්තු කරන ෆොරස්ට් එකේ. ආ. මේවා මේ අතුපතු ගාලා හොඳට ගල් වැටි ගහලා ආ. හොඳට හදන මේ ගිය අවුරුද්දේ අපි ගහපු මේ වැටි තමයි මේ දී වැටි දාලා. ආ එහෙම. මේ පැත්තෙත් එහෙම දී වැටි දාලා තියෙනවා. ඔක ගල් සොයා ගන්න අපහසු වෙනකොට අපි තාවකාලික හරිය ඒක දාගන්නවනේ. දී දාලා මොන ආණ්ඩුවෙන්වත් සපෝට් එකක් දුන්නේ නැහැ තාම. අපිට පොඩි උදව්වක් කරා මේ ගමට පාර තිබ්බේ නැහැ. ඔව්. පාලමක් තිබ්බේ නැහැ ගඟේ. ආ. හදාගත්ත අපි වරින් වර එක එක ආණ්ඩු කාලේ ආ. පාලමක් දාන්න තරම් නැඳුනේ නැහැ කවුරුත්. මේ ගිය අවුරුද්ද දැන් අවුරුදු දෙකකට කලින් අර රෝහිණී මැඩම් ඔය පාලම දානවා. රෝහිණී කවිරත්නද? කවිරත්න. ඒ පාලම නැතුව කොහොමද ඔයගොල්ලන් ආවේ? අපිට පොඩි අත්තල් පාලමක් තිබ්බ පල්ලෙහෙන් අම්මා එතකොට ඔයගොල්ලන්ට වාහනයක්වත් ගේන්න බෑ. වාහන ගේන්න බෑ. ඒක තමයි අපිට තිබුණු ලොකුම හානිය. අවුරුදු 10ක් විතර වාහනයක් ගන්න බැරි තත්ත්වයක් තිබ්බා. අම්මා. විවිධ ආණ්ඩුවට කිව්වට ඉතින් වරින් වර එන ආණ්ඩුව ඒවා සලකන්නේ නැහැ. ඒ අපේ පුතා ඉන්දික රෝහිණී මෑම් එක්ක හොඳට ළඟින් හිටියා. ආ. එයා කියලා කොහොම හරි පාලම දාලා. දැන් ඒකෙන් තමයි ගමට වාහනයක් එන්න පුළුවන්. අම්මා. ඒ කියන්නේ රෝහිණී කවිරත්න මමත් අහලා තියෙන පාර්ලිමේන්තු දැනුත් ඉන්නවා මම හිතන්නේ. ඔව් ඔව් ගම තියෙනවා. හැබැයි මේ ලොකු දෙයක් නේ සාමාන්‍ය පවුල් පොඩි ප්‍රමාණයක් ඉන්න තැනකට සාමාන්‍ය ඒගොල්ලෝ ඒ හින්දා තමයි මෙච්චර කල් මේ පාලමක් දැම්මේ නැත්තේ. දැම්මේ නැත්තේ. දරන්ට වෙන මොකද ගොඩක් කට්ටියට නම් දෙනවා ඡන්ද ගන්න හරි බොරුවට හරි. හැබැයි 40ක් 50 කරන හිටියේ. ඔව්. හැබැයි ඉතින් රෝහිණී හොඳයි නේ මේ රෝහිණී හොඳයි. ඡන්ද ඉල්ලපෙන්න. ඒ ඇති. ගමේ ඥාති සම්බන්ධ තියෙන කෙනෙක් නේ. ආ එහෙමද? ඔව්. හරි හරි. හරි එහෙනම් අපි යමුනේ ඉස්සරහට. පොඩ්ඩක් කරමු. ගාත් තරම් වැටලා දින්නේ. මේ ළඟදී දැටලා තියෙන ගානේ. ඔව් මේක අවුරුද්දක් අපේ ගොඩකට. හරි ලැඩි පාස්ටර් යන්නකො. පහක් පොඩි. පහක් පලයන් ගියා. මේ තා ලස්සන දන. නියම තැනක්. අපේ ගම කොයිද? මේ පල්ලෙහාට. අම්මා පේන්නේ නැහැ. ඔය පේන. කන්දේ මේ පැත්තේ බෑවුමේනේ තියෙන්නේ. ආ. මේ ඉඳගෙන අර එහා සයිඩ් එක පේනවා. අපි දැන් මානිකල්ට ගියාම පේනවද? මානිකට ගියාම පේනවා. පේනවනේ. අර මොකද්ද? ඒක නේද රිවර්ස්ටන්. රිවර්ස්ටන්. අපි බහුව ඒ කනුව දරදී. ඔව් කණු. ඔක බලන්න තමයි යන්නේ නේ. ඔව්. එතකොට පිටවල පතන දින්නේ අර පැත්ත. අර තියෙන්නේ පතනරේ. ආ අර දින් පිටවල පතන. අර දින්. ඔයගොල්ලන්ට පේනවා. මේ අරින් දින් පිටවල පතන. අර දින්නේ රිවර්ස්ටන්. මේ තියෙන මෙතන ඔයගොල්ලන්ට කනුවක් පේනවා ඇති. අරේ පේන්නේ ඈතින් කරගහ තැන්න එක. අර එතනනේ. කණු වගේ තියෙනවා. හරි කරගහ තැන්න. මේ තියෙන මෙතන ටවර්ස් වගේ තියෙනවා. අපි ඉතින් දන්න මිනිස්සෙක් එක්කන් ආවේ. නෑ සාමාන්‍ය ඉතින් දෙදේ යටියට. ඔව්. ඒවා තමයි ඉතින් අපි දන්නේ. ඔව් අර මොක බලන්න. ලක්ෂාන්. මේ ඉන්නේ කවුද? දිල්ෂාන් අවුරුදු. ඔයා? දිලන් පීරිස්. ඔයා? සසිඳු ලක්ෂාන්. බල්ලා ගියන් ඉනා. සසිඳු ලක්ෂාන්.
ඔන්න අපි ආවා මානිකල උඩටම. ඔයන් බෑන් view එක කොහමද කියලා. මාර ලස්සන view එකක් තියෙන්නේ. ලොකු මාංශිකුත් නෑ එන්න මෙතනට. අපි හිතුවලට ඉක්මනට ආවා. දැන් පොඩ්ඩක් කළා මෙතනටලා හිටියා. මාර ලස්සන මෙතන උඩ ආවම මුළු රිවර්ස්ටන් පිටවල පතන ඔක්කොම පේනවා. මේක ගොඩාක් කට්ටිය තාම ඇවිල්ලා නැහැ මානිකලට. ඇත්තටම මෙතන නියම මෙතන කැම්පින් කරන්න පුළුවන්. ඒතකොට නිකාරේ මේ හදිසියෙ ලෙඩ වුණොත් ළමෙක්ට කාටයි රැයකට ඕගොල්ලෝ මොනවද කරන්නේ එතකොට? ඉස්සර නම් ඉතින් මොනවා හරි ගමේ බෙදකම කරනවා. අද නැත්තම් ආයේ කරගහගෙන යන්න ඕනේ. ඉස්සර නම් එහෙම තමයි. එහෙම තමයි. දැන් හදිසියක් වුණොත් දැන් ඉතින් වාහන තියෙනවා ටීවී එකක් හරි හදිසියෙ ගෙන්න ගන්න. තියෙනවනේ. මේ පාර හදලා දෙනවා නැත්තටම ලොකු දෙයක් නේ. ඔය ලොකු දෙයක්. ඒ පාරම දාගත්තම තමයි අපිට වාසි. ලොකුවක් නේ. ඉතින් යාට ගොඩක් පාර කැඩලා තියෙන ගොඩක් තැන්වල. ඔව් අපි වරින් මර හැදුවා. හැමදාම බදමින් අපි හැදුවා. ආයෙවනේ. අපි ඇත්තටම එන්න නෙමෙයි ඊයේ හිතාගෙන හිටියේ මානිකල. ඉන්දිකය තමයි කිව්වේ යන්න කියලා. ඉතින් එයා කියනකොට ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවනේ. මොකද ඕනෙක් කෙනෙක්ට එයාගේ සපෝට් එක දෙනවා. එයා ගමේ කෙනෙක්. එයා මේ වනජීවිතයකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඉතින් එයාවිලා අපිට පොඩ්ඩක් උපදෙස් දුන්නා. ඉතින් මේ පැත්තේ කොහමද ගොඩක් අපිත් එක්ක ඊයේ රාත් ඇවිල්ලා කතා කරා. හොඳයි ඉතින් හොඳටම view එකක් තියෙනවා. බලන්නත් හොඳයි. ඇවිල්ලා යන්න එන්න. ඉස්කලංකයිනේ අපේ ඔළුවට උනත් අර අපි නාගරික ගොඩක් කට්ටිය එන්නේ නිදහස ගන්නනේ. හැබැයි අපි හිතන්නේ 5 star hotel එකකට ගිහලා නිදහස ගන්න බෑ. මේ වගේ තැනකට ආවම ඇත්තටම දැන් ගොඩක් ඔය අද කාලේ නගරේ ඉන්න ළමයි දන්නේ නැහැ මේ ගම කියන්නේ මොකද්ද කියලා. වේලක් එතකොට ඇල දොල ඔක්කොම එතකොට මේ තියෙන මාර කූල්. දැන් අපි ගත්තොත් මම ඉන්නේ කොළඹ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කේ ගොඩක් පළාත් වලට මාර මේ ඒගොල්ලන්ට නිදහස නැහැ. ගොඩක් රස්නේ. ඉතින් මේ පැත්තකට ආවම මාර විදිහට කූල් දෙයි ගත්තොත් ෆෑන් මුකුත් ඕනේ නැහැ. වතුර ටිකක්වත් අල්ලන්න බෑ එච්චරට සීතලයි. අර මේ දැන් අපි ඉන්න මේ බංගලෝ එකේ තියෙන වාසිය එතන මේ හොට් වෝටර් එකක් තියෙනවා අවශ්‍ය වුණොත් පොඩි ළමෙක්ට උනත් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන විස්තර කරන්න ඕගොල්ලන්ට. අපි දැන් හිටපු නැති තැනකට තමයි මාර ලස්සනයි. ඔයගොල්ලෝ අනිවාර්ය රිවර්ස්ටන් එනවා නම් යටයන් වල ගමට එන්න. මේ අයියලා ඔක්කොම ඉන්නවා. ඔයගොල්ලන් ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඇවිල්ලා ඉතින් විනෝද වෙලා යන්න පුළුවන්. ඇත්තටම විනෝද වෙලා ඇත්ත ගමක් බලාගෙන යන්න පුළුවන්. යටයන් වලට આવොත්. අපි තව පොඩ්ඩක් වෙලා මේ හරි ඉඳලා ඊට පස්සේ තමයි අපි ආපහු යන්නේ පල්ලයට. මානිකලට වෙලා ගොඩක් වෙලා හිටියා. අපි යන්න කියලා හිතුවේ දැන්. මොකද අපි දවල්ට කාලා ආපහු අයිඩියා එකක් තියෙනවා රිවර්ස්ටන් පැත්තට ගිහින් එන්න. කට්ටියම ඉතින් ෆොටෝ ගැව්වා ඇති වෙන්න. අපේ channel එකේ ලොකු වෙනස්කම් ටිකක් කරනවා ඉස්සරහට. ඒ ටික ගැනත් අපි දැනුවත් කරන්න. අපි එන පල්ලයට යමු.